ආයුබෝවන් සීරෝ ප්ලාස්ටික් ආටිෆ්ලෙක්ස් සමගින් මේ දක්වා අපි ඔබත් එක්ක එකතු වුණේ පරිසරය වෙනුවෙන් වගකීමක් අරගෙන ඒ වෙනුවෙන් තමන්ට පුළුවන් උපරිම දේ කරන අපූර්ව නිර්මාණකරුවන් කිහිප දෙනෙක් ගැන සහ ඔවුන්ගේ කතන්දර ගැන. අද අපි සමග එකතු වෙලා ඉන්නේ පරිසර හිතකාමී විදිහට රෙදි භාවිතා කරමින් රෙදි බෑග් එහෙම නැත්නම් ටෝට් බෑග්ස් නිර්මාණය කරන දක්ෂ ව්‍යවසායිකාවක්. ඉතින් අද අපේ ආරාධනාව පිළිගෙන අපිත් සමග එකතු වුණාට ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමිය ගැන අපේ ප්‍රේක්ෂකයන්ට කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්. ඔබතුමියගේ මේ නිර්මාණ ගමන ආරම්භය කොහොමද? ඔබතුමිය මේ ශාස්ත්‍රයට පැමිණෙන්න පෙරමුණ විශේෂ සිදුවීම් තියෙනවද? මගේ නම රුවිනි හිට්ටි ආරච්චි. විශේෂම සිදුවීමක් නැහැ. මම පුංචි කාලේ ඉඳන් හරි ආසයි මහන්න. ඒ හින්දා ගොඩාක් පොඩි කාලේ මගේ ඉඳලා මහනවා. ඒ බෑග් මහන්න නම් පටන් ගත්තේ අවුරුදු 8කට විතර කලින් 2018 නිර්මාණයක් අදහසක් විදිහට පටන් ගන්න පාරිභෝගිකයාගේ අතර යන එක දක්වා කතාව. එහෙමත් නැත්නම් කොහොමද මේ නිර්මාණය මේ අමුද්‍රව්‍ය භාවිතා කරගෙනම කරන්න ඕනේ කියන අදහස ඔබතුමීට හිතුනේ. මේ නිර්මාණය ගැන පැහැදිලි කිරීමක් කරමු. මේ කියන්නේ අපි කෑම ගෙනියන බෑග් එකක්, ලන්ච් බෑග් එකක්. මේක මහන්නේ රෙදි වලින්. මේකට කියන්නේ නම් හොට් රොයල් රෙදි කියලා. ඒ රෙදි වලින් මේ තියෙන ලන්ච් බෑග් එකක්. ඒකට මේක තියෙන්නේ ලන්ච් බෑග් එකක්. සාමාන්‍යයෙන් මේ ගෑනු ළමයි පාවිච්චි කරන මේක අපඩුවෙම දාන්නේ ඒ වගේ එකක්. මේක තියෙන හෑන්ඩ් බෑග් එකක්. එතකොට මේ තියෙන හෑන්ඩ්ලූම් රෙදි කියන එකෙම බෑග් එකක්. එතකොට මේ තියෙනවා මේ ක්ලාස් එකේ ළමයි යන පොඩි ගෑනු ළමයි එහෙම අරන් යන බෑග් එක. මේක මේ අමු රෙදි වලින් කරපු නිර්මාණය. මෙතනක් තියෙනවා මේ අමු රෙදි වලින් කරපු නිර්මාණය. මේ ගොඩක් පොඩි ගෑනු ළමයි එහෙම ක්ලාස් පන්තියේම අරන් යන අතිරේක පන්තියට යන්න එහෙම පාවිච්චි කරන බෑග් තමයි ඒවා. මේ බෑග් සීරෝ ප්ලාස්ටික් ආටිෆ්ලෙක්ස් වගේ වැඩසටහනක් පිළිබඳ ඔබතුමියගේ අදහස් මොකක්ද? ඒ වගේම තමයි විශ්වවිද්‍යාලයක් මේ වගේ සමාජීය සහ පාරිසරික ව්‍යාපෘති වීම පිළිබඳ ඔබට දැනෙන්නේ කොහොමද? ගොඩක් සතුටු වෙනවා කැම්පස් ළමයි මේ වගේ දේවල් වලට යොමු වෙලා ඉන්න එක ගැන. ඒ කියන්නේ පරිසර හිතකාමී දේවල් වලින් නිර්මාණ ඉස්සරහට කරන එක ගැන. එතකොට ගොඩාක් පරිසරය විනාශ වෙලා තියෙනවා ප්ලාස්ටික් දේවල් නිසා. එහෙනම් මම හිතනවා මේ හරිම ආඩම්බරයි කැම්පස් ළමයි සම්බන්ධ වෙලා ඉන්න එක ගැන. ඉතින් මට හරි සතුටුයි. ඕනෑම ගමනක් ගත්තාම මේ වගේ ගමනකදී කාන්තාවක් විදිහට මොන දෙන්න සිද්ධ වෙන අභියෝග තියෙනවා. ඉතින් ඔබතුමීලට ඇති එහෙම කතාවක් මොන අභියෝග මොන විදිහ අභියෝගද මොන විදිහ බාධක වලටද මේ ගමනේදී මොන දෙන්න සිද්ධ වෙන්නේ? ගොඩාක් ඇත්තටම කියන්න බැරි තරම් අභියෝග රැසගෙන මොන දෙන්න සිද්ධ වුණා. මූල්‍ය අපස්ථාත් එක්කම මුලින්ම පටන් ගත්තේ කියන්නේ පුංචි ඇනෝම් කරන්න Facebook එක හරහාමයි. මොනිටාගේ මුදල් වලින්ම තමයි පටන් ගත්තේ. මගේම ප්‍රාග්ධනයක් නොතිබුණ නිසා. ඒ විදිහට කරගෙන ආපු ගමන් තමයි දැන් මේ ඇත්තටම දැන් පුළුවන් මට පොඩි උත්සාහ තනියම ගොඩක් මේ අමුද්‍රව්‍ය මිලදී අරගෙන කරන්න. ඒ වගේම වෙළඳපොළ අභියෝගය ගොඩක් තිබුණා. දැනටත් තියෙන ප්‍රවාහන සම්බන්ධ අභියෝගයක්. ප්‍රවාහන ගැටලු වල ඒ වගේම සමාජයෙන් තියෙනවා අපි කාන්තාවක් හැටියට ව්‍යාපාර වලට යොමු වෙනකොට පොඩ්ඩක් වැරදි විදිහට බලන සිද්ධියක් තියෙනවා. ඒකට ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කාන්තාවක් විදිහට තනියම කරගෙන යද්දී ඒ දැන් මම ගොඩක් ඇත්තටම සතුටු වෙනවා. මොකද බොහෝම පුංචි තැනකින් පටන්ගෙන දැන් තනියම අමුද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් මිලදී අරගෙන තනියම වැඩක් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට මට ගොඩක් සහයෝගය ලැබිච්ච ආයතන තියෙනවා. පාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාරාංශය, වනිතාංශය ඒ වගේ ආයතන වලින් සෑහෙන ලොකු උදව්වක් ලැබුණා මේ ව්‍යාපාරය කරගෙන යන්න. පරිසර හිතකාමී නිර්මාණයක්. එහෙම නැත්නම් මේ වගේම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න තරුණයින්ට ඔබතුමියගෙන් ලැබෙන අවංක උපදෙස් මොකක්ද? පරිසර හිතකාමී දේවල් වලින් නිෂ්පාදනය කරන්න උත්සාහ කරන එක හොඳයි. ඒ වගේම මගේ මොන හරි උදව්වක් ඕන මට පුළුවන් මම දන්න දේ කියලා දෙන්න. ඒක මහන්න උනත් උගන්නන්න උනත් පුළුවන්.
අපිට ඒක සම්බන්ධ වෙලා වැඩ කරන්න කැමති අය ඉන්නවනේ ඒකට අවස්ථාව දෙන්නත් පුළුවන්. අපේ ප්‍රේක්ෂකයන්ට දැන් මේ නිර්මාණ නිවැරදි ගන්න බලන් ඉන්න කෙනෙකුට ඔබත් මේකට සම්බන්ධ වෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද? Facebook තියෙනවා. සරුණි බෑග් කියලා. ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් දෙකෙන්ම සරුණි බෑග් කියලා නම් දෙකින්ම Facebook account දෙකක් තියෙනවා. ඊට අමතරව WhatsApp එකේ group එකක් තියෙනවා. 0.7.282.1470 කියන අංකෙන් WhatsApp group එකට සම්බන්ධ වෙන්න කියලා. ඒක හරහා නිෂ්පාදන අලගයක් කරනවා. ඊට අමතරව Facebook එකකින් කරනවා. ඔබගේ අත්දැකීම් මේ විදිහට අපිත් සමග බෙදා ගන්නාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ වගේ අදහසක් මේ වගේ නිර්මාණ ඉදිරි පරම්පරාවට ලොකු ආදර්ශයක් වෙනවා. ඉතින් අපිට මේ අවස්ථාව ලබා දුන්නාට ඔබතුමීට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. සීල් ප්ලාස්ටික් ආටිෆික් සමගින් අපි හමු වුණේ පරිසරය වෙනුවෙන් වෙනසක් කරන නිර්මාණශීලී මිනිසුන් සමගයි. ඉතින් අපිත් සමග එකතු වුණු ඒ වටිනා නිර්මාණකරුවන්ට අපට සහයෝගය දුන් සියලු දෙනාට අපත් සමග මෙතෙක් රැඳී සිටි ඔබ සියලු දෙනාට ස්තුතියි. ඉතින් මේ ගමන අපිට මතක් කරේ පරිසරය වෙනුවෙන් දේවල් කරන්න අපිට ලොකු දේවල් කරන්න ඕනේ. අපි ගන්න පුංචි තීරණයකින් උනත් පරිසරය වෙනුවෙන් අපිට ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඉතින් ප්ලාස්ටික් භාවිතය අවම කරමින් තිරසාර තීරණ සඳහා අපිත් එකතු වෙමු. මේ අවසානයක් නොවේ. පරිසරය වෙනුවෙන් අපි එකට තබන ඊළඟ පියවරේ ආරම්භය.